ගෑනු ආශ්‍රය කරනකොට එකක් මතක තියාගන්න. තව ඕන තරම් ගෑනු මග එනවයි කියන එක. එන්න ඇතුළට. Good evening. Good evening. මේ සරානෝෆ්ගේ ගෙදරද? ඔව්. නීනා ගෙදර ආවද? නීනා නම් තාම ආවේ නැහැ. එහෙමද? මට වැඩි වෙලාවකුත් නෑ පළක් වෙනවා. අපි දෙන සුපර් මාකට් එකේදී දෙපැත්තට ගියා ආපහු මුණ ගැහුනේ නෑ. මූයා. මං හිතන්නේ මේ පළවෙනි වතාව මෙහෙ ආවා. ඔව්. හරි පළවෙනි වතාව. ඒ වුණාට හොඳට හුරු පුරුදු පාටයි. අපොයියෝ. මට බොහොම හුරු පුරුදු තරක් මේක. එහෙනම් අපි අඳුනගමු. මම මිකායිල් කුඩුම. Hello. මම ව්ලාඩ්මිර් බුෂිලි. එහෙනම් ඔයයි මේ සහෝදරයා. මට නීනා ගොඩක් විස්තර කියලා දෙනවා ඔයා ගැන. බොහොම සන්තෝෂයි. මිකායිල් කුඩුම. Simeon Sebastian. Hello. Hello. My God. මම 10 මාර වෙද්දි ඩියුටි ඉන්නත් ඕනේ. මොකද කියන්නේ? අපි දැම්ම පටන් ගන්නවද නැත්නම් නීනා එනකන් ඉන්නවද? නෑ. අපි බමු. එතකොට කොහෙද ලොක්කා? සමා වෙන්න. ඔයා කාටද ලොක්කයි කිව්වේ? නෑ මම කිව්වේ ඔයාගේ නීනාගේ තාත්තා. තාත්තා. තාත්තා තාම එළිය වැඩට ගිහිල්ලා. එන්න වාඩි වෙන්න. එහෙනම් අපි මුණ ගැසිලි ප්‍රීතිය වෙන්නේ. Cheers. Cheers. මුෂිගේ. ඉක්මනට වාඩි වෙන්න. ඒක නෙවෙයි මුෂිගේ. ඔයාගේ තාත්තා මේ කසාදෙට ඉඩ දෙනවද? ඔබ නවත්ත ගන්න. මොකටද විරුද්ධ වෙන්නේ? ට්‍රේනින් එකේ වුණාම තව දවස් දෙක තුනකින් මම පයිලට් කෙනෙක්. ඔව් ඒක හරි. හැබැයි මං කියන්න හැදුවේ දැන් මේ කටවහමං. නෑ නෑ ඕන එකක් අහන්න. මෙයා ආවද? ඉතින් කොහොමද? කොහොමද? දැන් ටිකක් තට්ටි මන්ත්‍රගෙන වගේ. නැතු. ජොලි කොල්ල දෙන්න. මගේම ජාති. මොකද කියන්නේ තව ඩ්‍රින්ක් එකක් ගන්නවද අපි? අපොයියෝ. මං වෙන්න එපා ඉන්නකෝ තාත්තා එනකම්. ඉබු. හැබැයි මම තව පැය භාගයකින් ආපහු යනවා. බලන්න නේද ජීවිතේක හැටි. එක විනාඩියක් පරක්කු වෙන්න බෑ. ඒක ඉතින් හදිස්සියේ පරක් වුණොත් මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් පළක් වෙන්නේ මට හිතුණා. ඒකට ඉතින් අද පුළුවන් ටිකක් පරක් වෙලා යන්න මේ වගේ වැදගත් අවස්ථාවක. නැහැ. මම මොකටද පළක් වෙන්නේ? එයා මොකටද බරක් වෙන්නේ? උනාට ඉතින් අද පුළුවන් නේ. මොනවටද?